Hello, hi guys. ඉතින් ඔන්න new vlog එකකින් ආවා. මේක මගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලපු vlog එකක්. ඒක තමයි මගේ gym routine එක. අද අපි ඔන්න gym එකට යන්න හදන්නේ. උදේ වරුවේ මොකද පුබ්බත් ඉන්නවද shooting cancel. ඒ නිසා අපි ආවා gym එකට. අපි එන ඇතුළට යන්. කොහෙද බබාව? මොනවා කරන්නද? exercise කරන්න. බබත් එක්ක ජිම් අපි බබත් එක්ක තමයි ජිම් එකට ආවේ. දැන් අපිට බබාව තියලා ඉන්න කෙනෙකුත් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපි දෙන්නම ගෙදර ඉන්නකොට බබාවත් අරගෙන තමයි ජිම් එකට එන්නේ. අපි බලමු බබත් එක්ක කොහොමද අපි දෙන්න ජිම් කරන්න කියලා. පැත්තට ගිහලා බලමු. It's okay. ඉතින් මේක තමයි අපි දෙන්නගේ ජිම් එක Revolution. මේක තියෙන්නේ පැපිලියන හන්දියේ. ඉතින් ඕනම කෙනෙකුට ළඟයි. පිළියන්දල හිටියත්, කොළඹ හිටියත්, කොහොඹවල හිටියත්, අත්තිඩිය දෙහිවල මේ හැම තැනටම ළඟයි. ඉතින් ඔන්න අපි ඇතුල් වෙන්නයි හදන්නේ. මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නවත් ඇති මේ ගැන විස්තර. ආව කියන්නේ මේගොල්ලන් කියන වෙනම ප්ලේ ඒරියා එකක්. ඉතින් අපි එතනට දාලා එක්කෙනෙක් ජිම් කරන ගමන් එක්කෙනෙක් බබා එක ප්ලේ කරන්නේ යන්නේ. කවුද මුලින්ම එක්සර්සයිස් කරන්නේ? කවුද මුලින්ම ප්ලේ කරන්නේ? හා? බබා අම්මිව තාත්ති. ඕකේ. එහෙනම් එයා තාත්තිත් එක්ක ප්ලේ කරන ගමන් මම යනවා. එක්සර්සයිස් කරන්න. ඉතින් ඔන්න බබා මුලින්ම තෝරගත්තේ තාත්තිව තමයි අත් එක්ක ප්ලේ කරන්න. එහෙම තමයි. ඉතින් අම්මිලා කොච්චර කරත් තාත්තිව තමයි අන්තිමේදී ඕනේ. ඉතින් ඔන්න මං තාත්තිත් එක්ක බබාව ප්ලේ කරන්න දාලා මම ගියා මගේ වර්ක්අවුට්ස් ටික කරන්න. ඉතින් අපි දෙන්නම මේ විදිහට බබා එක්ක ආවොත් ජිම් එකට පැයක් සෙල්ලම් කරන එක පැය භාගි පොඩ්ඩක් දෙන්නත් එක්ක බෙදලා එකිනෙක මුලින් ටික වෙලාවක් වර්ක්අවුට් කරනවා. ඊට පස්සේ ප්ලේ කරනවා බබත් එක්ක. ඊළඟට ආයිත් ස්විච් වෙලා අනිත් එක්කෙනා වර්ක්අවුට් කරනකොට අනිත් එක්කෙනා බබාව බලා ගන්නවා. ඉතින් ඔහොම තමයි අපි වර්ක්අවුට්ස් ටික කරන්නේ මේ වගේ ෆැමිලි ජිම් එකට ආවොත් එහෙම. ඉතින් මේ ජිම් එක ගැන කියන්න ඕනේ මේකේ තියෙන ස්පෙෂැලිටි එක තමයි මේ ජිම් එකේ තියෙනවා බබාලට ප්ලේ ඒරියා එකක්. මේක ටිකක් සාමාන්‍යයෙන් ලොකු ප්ලේ ඒරියා එකක්. ඉතින් ඒ නිසා බබෙක්ට ඕන තරම් ඇක්ටිවිටීස් තියෙනවා මෙතන කරන්න. ඒ නිසා ඒ වෙලාවේ තුලදීම බබත් එක්ක ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. අනිත් එක මෙතන වෙනම ටීචර් කෙනෙක් ඉන්නවා බබාලව බලා ගන්න. ඉතින් අපි බබා පොඩි නිසා අපිත් එයත් එක්කම ඉන්නවා. තාම එයා කාත් එක්කවත් ඉන්නේ නැහැ. ඒ නිසා ඒ වුණාට කවුරු හරි එනවා නම් පේරන්ට්ස්ලාට පුළුවන් මෙන්න මේ විදිහට බබාව තියලා ගිහිල්ලා ඒ වෙලාව ඇතුළතදී ඕගොල්ලන්ගේ වර්ක්අවුට්ස් ටික හොඳට කරගන්න. මම හිතන්නේ ඒක මේ කාලේ අපිට ලැබෙන ලොකු අවස්ථාවක්. මොකද නැත්තම් අපිට බබෙක් එක්ක ජිම් එකට යනවා කියන එක impossible මේ දවස්වල. Red, orange, yellow, green, blue, rainbow. ඉතින් ඔන්න ඕගොල්ලොත් මේ Revolution Gym එකට ආවොත් එහෙම ඕගලන්ට මේ වාසිය ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ පේන්නේ තාත්ති බබායි සෙල්ලම් කරන විදිය. මේක තමයි තාත්ති බබා බලා ගන්න විදිය. එයා මම එනකොට බබත් එක්ක building blocks play කරලා තිබ්බා. චිත්‍ර ඇඳලා තිබුණා. අපි බබා ගොඩාක් ආසයි මේ දේවල් කරන්න. එයා ගොඩක් මාසයි තාත්ති ඉන්නකොට. මොකද තාත්ති ගොඩාක් කතන්දර කියා දෙනවා. ඒ ගොඩක් ආස සත්තුන්ට. ඉතින් මේ යාගේ සත්තුත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් මං කිව්වා වගේ මේක ලොකු ඒරියා එකක් තියෙනවා. ඉතින් බබාලට හොඳට උඩ පැන ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ බබාගේ මං හිතන්නේ මං කලින් vlog එකේ කිව්වා මේක. මේ අපේ බබාගේ ආසම ඇක්ටිවිටි එකක් තමයි මේ පේන්ට් කරන එක, කලර් කරන එක, පොත්වල කුරුටු ගාන එක. ඉතින් තාම අපේ බබාට අකුරු කියවලා නැහැ. හැබැයි එයා තනියෙන් ඒ දේවල් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙයාට අවුරුදු 2 සම්පූර්ණ වුණාට පස්සේ ඉක්මනින්ම අකුරු කියවන්න. ඉතින් පේනවනේ ඔහොම තමයි. ඉතින් තාත්ති බලාගෙන තියෙන්නේ බබාව.
එකේ තියෙන සීටිං ඒරියා එක, ඒ වගේම සයිඩ් එකේ තියෙන කැෆේ එකක්. ඉතින් ඔයාලට ඕනම වෙලාවක ඕනම දෙයක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ජිම් කරනකොට වැඩි දේවල් කන්න එපා. පස්සේ කන්න. ඉතින් ඒ වගේමයි මෙතන තියෙන charging point එකක්. ඉතින් ඔයාලට පුළුවන් personal training ගන්න මේගොල්ලන්ගෙන් ගොඩක් පළපුරුදු trainers ලා ඉන්නවා. ඉතින් මම දැන් ආවේ treadmill එකට. මට මෙතන ඉඳලා පේනවා තාත්තයි දුවයි මොකද කරන්න කියලා. ඉතින් මට ඒ දෙන්නවත් බලාගෙනම මගේ workout එක කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එක්සර්සයිස් කීපයක් කරනවා මම මගේ ඇඟ වෝම් අප් කරගන්න. ඊට පස්සේ මම මේ පල්ලෙහාට යන්න හදන්නේ පොඩි කාඩියෝ වර්කවුට්ස් ටිකක් කරන්න. ඉතින් මම සාමාන්‍යයෙන් පුබ්බත් එක්ක වර්කවුට් දෙන්න එකට කරනකොට නම් හොඳට එයා කියන දේවල් අහගෙන එයාව ෆලෝ කරගෙන එයා කරන දේවල් කර කර සහ එයා මාව හොඳට ගයිඩ් කරනවා මේ දේවල් කරන්න කියලා. ඉතින් අපි දෙන්නම එකට ඒ වර්කවුට්ස් ටික කරගෙන යනවා. ඉතින් මම තනියෙන් කරන්නේ නේ අද. ඉතින් තනියෙන් කරන වෙලාවට මට හිතෙන දේවල් තමයි කරන්නේ. ඉතින් මම ආස දේවල් සහ මට මතක දේවල් තමයි මම කරන්නේ. ඉතින් මම මේකට ගොඩක් ආසයි මේ වර්කවුට් එකට. ඉතින් ඒකෙන් මට තේරෙනවා නිකන් මගේ ඇබ්ස් වලට ඒ වර්කවුට් එක හොඳට දැනෙනවා කියලා. ඉතින් ඒ නිසා අනිතක මෙතන තියෙන විශේෂත්වයක් තමයි මේ ජිම් එකේ තියෙන මේ වගේ හෑන්ඩ් හෝල්ඩ් එකක්. මේකෙන් හරිම පහසුවට අපිට මේ ග්‍රිප් එක තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර බාර් එකක් අල්ල ගන්නවා වගේ එහෙට මෙහෙට පොඩ්ඩක් ලිස්සන්නේ මේ හොඳට ග්‍රිප් එක හිටින නිසා ඒ රෙප්ස් කීපයක්ම කරන්න පුළුවන්. වැඩිපුර රෙප්ස් ප්‍රමාණයක් ගහන්න පුළුවන් මෙන්න මේ විදිහේ හොඳ ග්‍රිප් එකක් තියෙනකොට. Revolution Leisure Hub එකේ pool area එකට තමයි දැන් මම ආවේ. ඉතින් මම pool vlog එකක් ඔයගලන්ට වෙනමම ගේන්නම්. මොකද අපි අපේ බබාවත් pool එකට දැම්මා. ඉතින් ඔයගලන්ට personal training, swimming training මේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේමයි මේගොල්ලන්ගේ steam bath, sauna bath මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ gym එක නම් අපිට මාරම වටිනවා. ඉතින් ජිම් එකකට ඇවිල්ලා වර්කවුට් කරලා මේ හැම ෆැසිලිටි එකක්ම එකම තැනකින් ගන්න තියෙනකොට ඒක මාර්ම පහසුවක්. ඉතින් ඔයගලන්ට වොෂ් එකක් දාගෙනම ගෙදර යන්න පුළුවන්. ඉතින් මේ තමයි sauna bath එක. ඉතින් අපිට හොඳ වර්කවුට් එකකට පස්සේ sauna bath එකක් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද අපේ මසල් පේන් එක රිලීස් කරනවා. ඒ වගේම අපේ ඉමුනිටි සිස්ටම් එක වැඩි කරනවා. ඒ වගේම අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක අපිට බැලන්ස් කරගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම අපේ ස්කින් එකේ හෙල්ත් එක අපිට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් හොඳ sauna bath එකකින්. ඉතින් මම නම් ගොඩාක් ආසයි අපි ජිම් කරේ නැතත් සමහර වෙලාවට පොඩි වෙලාවක් හරි විනාඩි 5ක් 10ක් කින් ඔයගලන්ට ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් උඩරිම යනවා නම් විනාඩි 15ක් 20ක් අතර ඔයගලන්ට මේ sauna bath එකක් ගන්න පුළුවන්. ඒ වගේම steam bath එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේන නැති හොඳට දාඩිය දාලා හොඳට බර්න් වෙලා තියෙනවා තව ටිකක්. ඉතින් මේ තමයි steam bath එක. ඉතින් මම අද steam bath එකක් නම් ගත්තේ නැහැ. දැන් මම යන්න හදන්නේ මගේ ජෝඩුව මොකද කරන්නේ කියලා බලන්න. මොකද මම ස්විච් වෙලා දැන් දෙන්න ඕනේ තාත්තට වර්කවුට් කරන්න chance එක. Bapak mau nanti kere?
Bapak nak kemana? Bye. දැන් ඊයේලිගේ ආසම පාර්ට්නර් ගියා ජිම් කරන්න. දැන් ඉතින් මාත් එක තමයි කරන්න වෙන්නේ. දැන් තාත්ති ගියානේ. අම්මිත් එක්ක ප්ලේ කරමුද? ओके अम्मी एक प्ले करें मुझे हाँ अम्मी एक प्ले करें मुझे ओके 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 මගේ නම් ආසම් වෙලාව තමයි මේක වර්කවුට් කරන එක නෙමෙයි බබාව බලාගන්න එක ජම් ජම් යම්මා තාත්ති කොහෙද බබා සයිස් අපි දැන් තාත්ති ඉන්න තැන හොයමුද හා බලන්න කොහෙද Gila. Oh, spot, Baba. ඉතින් මෙහෙම තමයි අපි ඩාන්ස් අරගෙන බබාව බලාගන්න ගමන් අපි වර්කවුට් එක කරන්නේ. මම හිතන්නේ ඒකෙන් බබත් එන්ජොයි කරනවා. මොකද බබත් හරිම ආසයි ජිම් එකට යනවා කිව්වොත්. මොකද එයා දන්නවට ප්ලේ කරන්න පුළුවන් අම්මි තාත්ති දෙන්නම එක්ක කියලා. මේ තමයි අම්මි බබාව බලාගන්න විදිය. ඉතින් ඕගොල්ලන් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන් කාගේ පේරන්ටින් වලටද වැඩිපුරම කැමති කියලා. අම්මා බලාගත්තොත්ද කැමති තාත්තා බලාගත්තොත්ද කැමති? අපි දෙන්න බලාගන්න විදිහෙන් ඔයාලා කොයි විදිහටද වැඩියෙන්ම කැමති කියලා අන්න අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේමයි අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න. එතකොට මම තවත් මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම්. මං හිතන්නේ බබා වැඩිපුරම කැමති අම්මියව බලා ගන්නවටද කොහෙද? මෙහෙමයි ඉතින් ඕව තාත්තට ඇහෙන්න කියන්න බෑනේ. මං ඉතින් බබා බලා ගන්න කමම් පොඩි ඇබ්ස් වර්කවුට් ටිකක් කරා. ඉතින් ඔයත් අම්මි කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ වර්කවුට්ස් ටික කරන්න. මොකද මේක මමී පවුච් එක ටයිට් කරන්න අපිට උදව් වෙනවා.
ඉතින් ඔයාටත් පොඩි මම්මි පවුච් එකක් තියෙනවා නම් මේ ඇප්ස් වර්කවුට් ටික හොඳයි. මම ඔයාලට මේ වර්කවුට්ස් ටික වෙනම හරියට පැහැදිලිව ගේන්නම්. මේ පොඩි වෙලාවක් නිසා ළඟින වෙලාවෙන් හොඳටම ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් මෙයාව බලා ගන්න ගමන් මෙතන මගේ පේන මානේ ඉන්නේ. ප්‍රශ්නයක් නෑ. පොඩි ඇප්ස් වර්කවුට්ස් ටිකක් කරන්න පුළුවන්. අපි දෙන්න උදේ ඉඳන් කෙලින්ම ලිස්සලාව මෙන්න මේ බෝල් පූල් එකට. ඉතින් අපි බබා හරි මාසයක් විතර සෙල්ලම් කරන්න. බබා විතරක් නෙමෙයි. මට මතකයි අපි පොඩි කාලේ මාර මාසයි මේ බෝල් පූල් එකේ සෙල්ලම් කරන්න. ඉතින් අපේ අම්මී ඉස්සර ගෙනිච්චා මැජික් සිටි එකේ තිබුච්ච මේ වගේ ප්ලේ ඒරියා එකට. ඔයගොල්ලෝ එතනට ගිහිල්ලා තියෙනවා නම් ඔයගලන්ට මතක ඇති. අමියා බෝල් වලින් වහන්නද? යලිකෝ. ඉතින් අපි ජිම් එකට ආවේ උදේ නිසා බ්‍රෙක්ෆාස්ට් ටික දීලා තමයි බබාව ජිම් එකට අරගෙන ආවේ. ඉතින් දැන් මෙහෙම හොඳට සෙල්ලම් කරලා ගෙදර යනකොට යාට හොඳට බඩගිනි වෙනවා. ඉතින් වොෂ් එකක් දැම්මවල හොඳට කවන්න පුළුවන්. ඉතින් මං කලින්ම ප්ලෑන් කරලා ආවේ අද ලන්ච් එකට මොනවාද බබාට දෙන්නේ කියලා. හැමදාම මේ දේවල් මගේ අතින්ම තමයි හැදෙන්නේ. ඉතින් කවන එක අනිවාර්යෙන්ම මං කරන්න ආසම දෙයක් ගෙදර ඉන්නවා නම් ගෙදර නැති දවසට නම් අම්මි කවනවා. ඒත් මං ගොඩක් වෙලාවට බබාගේ කෑම එක හදලා තියලා තමයි යන්නේ. ඉතින් බබාගේ මීල්ස් වලට මොනවද මං එකතු කරගන්නේ කියලා මං තව දවසක කියන්නම්. ඉතින් ඔයාලට මගෙන් බලන්න ආස වීඩියෝස් මොන හරි තියෙනවා නම් ඒකත් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි දෙන්නම අද කරේ high intensity cardio workout එකක්. ඉතින් මං කලින් කිව්වත් වගේම මේක හොඳ ක්‍රමයක් අපේ calories ඉක්මනට burn කරගන්න පුළුවන්. ඉතින් පොඩි කාලයක් නම් ඔයගලන්ට තියෙන්නේ ගොඩක් ඔයාලා busy නම් ඉඳලා හිටලා නම් gym එකට එන්න වෙන්නේ. ඒ ආපු වෙලාවට මේ වගේ workout එකක් කරන එක මාරු. අපිට හැම වෙලේම හොඳ healthy meal එකක් ගැන හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට shoots වලට ගියාට පස්සේ අපිට ඉතින් තෙල් කෑම පැන් රහ කෑම කන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවට ඒවා හොඳට කාලා ඇවිල්ලා මෙන්න මේ වගේ workout එකක් කරා නම් හරි. ඉතින් සාන බාත් එකක් ගන්නත් අමතක කළා නෑ පුබ්බා. කොහොමත් එයා නම් ආසම දෙයක් තමයි මේක. මොකද ගොඩක් health benefits තියෙන නිසා workout එකක් නොකරත් සමහර දවස් වලට ගිහිල්ලා සාන බාත් එක use කරලා යනවා. ඔන්න තාත්තිත් ආවා. ඉතින් ඔන්න එයාගේ සෙෂන් එක ඉවර කරලා අපි දෙන්න හොයාගෙන ආවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි දෙන්න බබා එක ජිම් එකට ආවොත් අපේ ජිම් එකේ දවස ගෙවෙන්නේ. ඉතින් ඔන්න බබාත් හැපි, අපිත් හැපි, අපේ ඇඟටත් හැපි. ඉතින් එහෙනම් අපි ගෙදර යන්නයි හදන්නේ. අපි දැන් දෙන්නම ජිම් කරලා ඉවරයි. ඒත් එක්ක මෙයාත් බලාගත්තා. හැබැයි දැන් අපි දෙන්නට එළියට යන්න විදියක් නෑ. මොකද මෙයා එන්නේ නෑ. ඉතින් මේ දවස්වල තියෙන මාරම රස්නෙත් එක්ක ඩිහයිඩ්‍රේට් වෙනවා. ඉතින් හයිඩ්‍රේට් වෙලා ඉන්න අමතක කරන්න එපා. පුළුවන් හැම වෙලාවකම මතක් කරලා හොඳට වතුර බොන්න.
ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ අපේ ෆැමිලි ජිම් ඩේ එක. අපි කොහොමද බබා එක්ක ඇවිල්ලා අපේ ජිම් එකේ වර්කවුට්ස් කරන්න කියලා. ඉතින් ඉස්සරහට ගේන්නම් ඔයගලන් ගොඩක්ම ආසාවෙන් ඉල්ලන මගේ කෙට්ටු වෙන වීඩියෝ එක. ඉතින් ඒක බලන්න අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා comment එකක් දාලා like එකක් දාලා තියන්න. අපි දැන් වර්කවුට් කරලා හරි මෙයා කොහමද ඉදිරියට ගත්තා අපි. යන්න යදාන්නේ අපේ vlog එකක් දෙන්නම් අපි එක්සර්සයිස් කරන විදිය වෙනමම දවසක පොඩ තමයි කැප්චර් කරගන්න පුළුවන් වනේ. Let's go! Thank you. Very good. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් අපිව subscribe කරලා තියන්න. bye bye ගිහලා එන්නම්.